Hey guys. තෙල් එක මොකද්ද කියලා මොන වගේ ඔයිල් එකක්ද කියලා මොකද සුදු පුතා Hey guys, welcome back to our YouTube channel. ඉතින් කොහොමද ඔයගොල්ලෝ හැමෝම සතුටින් පරිස්සමින් hina වෙලා ඉන්නවද? ඉතින් මම මේ vlog එකක් ගේන්නේ මාසෙකින් විතර. ඉතින් මට හිතුණාද vlog එකක් කරන්න ඕනේ කියලා. මොකද අයියා එන්නේ මාසෙකමාරක් විතර යනවා. ඉතින් අප්‍රේල් වල එන්නේ. එකක් ෂුවර් නෑ. ඉතින් මට හිතුණා එයා එනකන් ඉන්නකන් නැතුව ඩේ vlog එකක් හරි ගේන්න නැත්තම් හරි නෑනේ. හරි ඉතින් මට අද ඩේ vlog එකක් තමයි කරන්න හිතෙන්නේ. බලමු අද මොකද වෙන්නේ කියලා. අද පන්සල් යන්නත් තියෙනවා. බලමු. හොනේ Hello. ඉතින් ඔයගොල්ලෝ මගෙන් අහලා තිබ්බා මගේ කොණ්ඩේ වැවුනේ කොහොමද කියලා. මම මේක වෙනම vlog එකකින් ගේන්න හැදුවේ. ඉතින් වෙනම vlog එකකින් ගේන්නම් හරියට. ඉතින් මගෙන් අහලා තිබ්බනේ මොනවාද කොණ්ඩේට ගන්න තෙල් එක මොකද්ද කියලා. ඉතින් මම ඔයගොල්ලන්ට පෙන්නන්නම්. මම ගාන්නේ මොන වගේ ඔයිල් එකක්ද කියලා. මොකද මගේ කොණ්ඩේ මෙන්න මේ ගානට තිබ්බේ. දැන් අවුරුදු එකමාරක් වගේ වෙනවා මම කොණ්ඩේ වවන්න අරගෙන. ඒක නිසා මගේ ඉක්මනට කොණ්ඩේ වැවුණා. මේ දැන් නම් තෙල් ගාලා ඉන්නේ. මොකද මම නාන්න යනවා. මම කොණ්ඩේට තෙල් ගාන්නේ නාන්න කලින් දවසේ රෑ. නැත්තම් සමහර දවස්වලට මට අර රෑට ගාන්න අමතක වුණාට පස්සේ මම උදේටත් ගානවා. අනිවාර්යෙන් ළමයි නාන්න කලින් පැයකට දෙකකට කලින්වත් අනිවාර්යෙන් කොණ්ඩේ තෙල් ගාන්න. එතකොට තමයි කොණ්ඩේට පෝෂණයක් කියලා දෙයක් ලැබෙන්නේ. හරි මම ඔයගොල්ලන්ට පෙන්නන්නම් මම ගාන ඔයිල් එක මොකද්ද කියලා. මම ගාන්නේ මෙන්න මේ මාමි 7 ඔයිල් එක. මෙන්න මේ ඔයිල් එක. මම දැන් මේක ගාන්න අරන් මාසයක් විතර වෙනවා. මේකටත් හොඳයි. මේක හොඳ රිසල්ට් මට නම් තියෙනවා. මගේ කොණ්ඩේ කිසිම ඩැමේජ් එකක් වුණේ නැහැ. මොකද මගේ කොණ්ඩේ ඩැමේජ් එකක් ආවා. කියන්නේ මම කොණ්ඩේ කපන්න නැතුව තිබ්බා පොඩ්ඩක්වත් කැපුවේ නෑ. අන්න ඒක නිසා මගේ කොණ්ඩේ ඩැමේජ් වෙලා ෆ්‍රීසි වෙන්න ගත්තා. ඊටමත් අර මං ඔයිල් එකක් ගෑවා. ඒක අවුල්. ඒකටත් එක්ක අර ෂැම්පු මාරු කරන්නත් එපා ළමයි. මොකද ෂැම්පු මාරු කරාම කොණ්ඩේ අනිවාර්යයෙන්ම පැලෙනවා, ෆ්‍රීසි වෙනවා, අන්න ඒ වගේ දේවල් වෙනවා. මොකද මටත් ඒක වුණා. ඉතින් මම කරේ මගේ කොණ්ඩේ පොඩ්ඩක් ලේයර් කට් එකක් දැම්මා. මොකද ඊට පස්සේ ඒ සැලුන් එකෙත් කිව්වා ලේයර් කට් එකක් දැම්මහම අවුලක් නැති වෙයි. මොකද මගේ කොණ්ඩේ හදන්නේ නැහැ මම. ලේයර් කට් එකක් දැම්මට පස්සේ ඇත්තටම මගේ කොණ්ඩේ තිබ්බ ඩැමේජ් ෆ්‍රීසි ගතිය ඔක්කොම ගියා. ඉතින් මම ඊට පස්සේ පාවිච්චි කරන්න ගත්තේ මෙන්න මේ මාමි 7 ඔයිල් එක. ඒකත් එක්කම මම ඔයිල් එකක් ගානවා. අපේ අම්මා තෙල් හිඳිනවා. ඔයගොල්ලෝගේ ගෙවල් වලත් මේ වගේ තෙල් හිඳිනවා ඇති. දැන් ඉතින් භාගයයි මම ගාලාම ඉවරයි. මෙන්න මේ වගේ තෙල් හිඳිනවා. ඉතින් මං එන්නේ ඔයිල් එකත් ගානවා. ඔය ඔයිල් එක ගාලා හොඳට මසාජ් එකක් දෙන්න. මසාජ් එකක් දීලා පැය දෙකක් විතර කොණ්ඩේට තියලා ඔයගොල්ලෝ තෙල් ගාන් ඉන්න අකමැති කෙනෙක් නම් මාත් තෙල් ගාන් ඉන්න කැමති නැහැ. මොකද අර කසනවා වගේ එහෙම එකක් එනවා. ඉතින් පැය දෙකක් විතර කොණ්ඩේට තියන් ඉඳලා නැත්නම් නාන්න කලින් දවසේ රෑ කොණ්ඩේට තියන් ඉඳලා ඔයගොල්ලන්ට පුළුවන් උදේට ඊට පස්සේ දවසේ හොදලා අයින් කරන්න. ඊට පස්සේ ඇත්තටම කොණ්ඩේට හොඳ පෝෂණයක් කියන තෙල් එකක් ගන්න. තමන්ගේ කොණ්ඩේට අර එක ෂැම්පු නම් පාවිච්චි කරන්න එපා. අර සුවඳ තියෙනවා මේ සුවඳ තියෙනවා කියලා ඇත්තටම කොණ්ඩේට එක ෂැම්පු පාවිච්චි කරන්න එපා. මොකද මටත් උනා කොණ්ඩේ හොඳටම ඩැමේජ් වෙන ගත්තා. කියන්නේ ෆ්‍රීසි වෙන්න ගත්තා. එපා වෙලා ඉඳී මට ඒ කාලේ. ඉතින් එක ෂැම්පු එකක් හොඳ ෂැම්පු එකක් තියාගන්න. බලමු අද මොනවද වෙන්නේ කියලා. vlog එක ඉවර වෙනකන් ඉන්න.
channel එක තාම subscribe කරේ නැත්නම් දැන්ම subscribe කරලා තියාගන්න. සුදු පුතා. hello කියන්න. good morning. හරි අපි ඉතින් නම් පන්සල් යන්න තමයි හදන්නේ. අපි දැන් පන්සල් යන්න තමයි හදන්නේ. මම දැන් ලේට් වෙලා ඉන්නේ. මේක මම අරගන්න. හොඳ. මේ හැබැයි චානුවයිට නම් බනීද කියලා කියන්නත් බෑ. ගෙදර අයත් එක්ක කොයි හරි ගමනක් යද්දී ඇත්තටම මාරුම සතුටක් අපිට දැනෙන්නේ. ඒ කියන්නේ මට විතරක් නෙවෙයි මම හිතන එක ඔයගොල්ලන්ටත් එහෙම වෙන්නේ නැති මාරුම සතුටක් නිස්කලංක කමක් දැනෙන්නේ. අනේ බම්මා නිකන් බොම්බයි මොටේ කාර්යය වගේ. ඒකෝ. මයි පන්සලේ පොඩිම පොඩි පෝස් පැටියකින් එයා පව්වනේ. ඇත්තටම පන්සලට ගියාට පස්සේ හිත නිවෙනවා. ඒක හරි අමුතුම හැඟීමක්. හිතේ තියෙන ප්‍රශ්න ඔක්කොම ටික නැති වෙලා යනවා ඇත්තම කිව්වොත්. ඊට පස්සේ අපි බුදුන් වහන්සේලා අපේ අයියා වෙනුවෙනුයි අපේ අක්කට හෙට එක්සෑම් එකක් තියෙනවා. ඒ වෙනුවෙනුයි බාරයක් වෙන්න තමයි අපි අද බෝධි පූජාව කරේ. ඉතින් ඊට පස්සේ අපි යන්නේ අපේ පොඩි අක්කගේ කැම්පස් එකට. මොකද එයා ඉන්නේ මේ දවස්වල හොස්ටෙල් එකේ නැවතිලා. එහෙනම් පාඩම් කරන්න ඕන නිසා ඉතින් අපි යනවා යට කැම් එකක් දෙන්න. ලස්සන බලපල්ලකෝ මේක. ලස්සන. thank you. ඔන්න ඔයාවත් vlog එකට වැටෙනවාද? ඒක මොකද්ද vlog එකක්ද කරන්නේ? bye. ඕකද කාර් එක. පෙන්නන්න නැති. තාත්තත් ඉන්නේ? තාත්තා ය. bye. කොණ්ඩේ මොකෝ චුට්ටි වෙලා. චුට්ටි ක්‍රේලන්නේ. ඕවද හැදිච්ච විදිය මම හිතන්නේ. හෙට විභාගිනේ ආයෙ එන්නේ කවදද? පොඩි අක්කා එක්කත් කතා කරලා ඉතින් අක්කට බැංක් එකටත් ගිහිල්ලා අපි ගෙදර ගියා. ඉතින් අදට එච්චරයි vlog එක. ඉතින් ඔයගොල්ලෝ තාම මගේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා තියාගන්න. ඉස්සරහට තව ලස්සන vlog වලින් හමු වෙමු. ඉතින් අදට ඉවරයි. bye.